ජීවිතේ හීනයක් වගේ නේද? යන්න වෙන මොහොත ගැන අපි කවුරුත්ම හරියටම දන්නේ නැහැ. ඒත් සමහරු නොහිතන මොහොතක ජීවිතෙන් සමුගෙන යනවා. අද ඉන්දීය අහසින් කඩා වැටුණු එයා ඉන්දියා ගුවන් අනතුරින් ජීවිතෙන් සමුගෙන ගිය අය ගැන ගොඩාක් දුක්බර කතා මුහුණු පොතේ ෂෙයා වෙනවා. මේ සටහන ඒ වගේ තවත් කඳුළු කතාවක්. රතික් ජෝෂි ලන්ඩනයේ ජීවත් වෙමින් සිටියේ අවුරුදු 6ක් තිස්සේ. මුද්‍රකාංග ශ්‍රේෂ්ඨී විශේෂඥයෙකු වන ඔහුට ඔහුගේ බිරිඳ සහ ඉන්දියාවේ සිටින පුංචි දරුවන් 3 දෙනා වෙනුවෙන් වඩා හොඳ අනාගතයක් විදේශීය ගොඩනැගීමට පුරා කාලයක් තිස්සේ සිහිනයක් තිබුණා. අවසන් වශයෙන් වසර ගණනාවක් තිස්සේ සැලසුම් කළ කාර්ය මණ්ඩල පරීක්ෂණ සහ ඉවසීමෙන් පසු එම සිහින සැබෑ වීමට නියමිත වුණා. දින දෙකකට පෙර ඔහුගේ බිරිඳ වන වෛද්‍ය කෝමි ව්‍යාස් ඉන්දීය රෝහලක තිබූ වෛද්‍ය රැකියාව අතහැර දැමුවා. බෑග් පැක් කරලා සමුගැනීම කියලා අනාගතය සිහිනය වෙනුවෙන් ඇඟිලි ගනිමින් සිටියා. අද උදේ ප්‍රතික් කෝමි සහ ඔවුන්ගේ දරුවන් 3 දෙනා හීන සහ අපේක්ෂාවෙන් පිරී එයා ඉන්දියා 171 ගුවන් යානයේ ලන්ඩනයේ බලා පිටත් වුණා. ගුවන් යානයේ සිටි සෙල්ෆි එකක් ගත්තා. යාළුවන්ට ඒ යවලා මේක තමයි අපේ අලුත් ජීවිතය කියලා කිව්වා. එහෙම වෙන්න තිබුණා. ඒත් ඔවුන් එතනට කිසිදාම නොගියනවා. ගුවන් යානේ කඩා වැටුණා. ඔවුන් කිසිවෙකුටත් බේරෙන්න හැකි වුණේ නැහැ. තප්පර ගානක් තුල අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වුණු හීන බලාපොරොත්තු විනාශ වුණා. ජීවිතේ හිතන්නේවත් නැති තරම්වත් වෙලාවක භයානකව වෙනස් වෙන්න පුළුවන්ද? ඔබ ගොඩනගන සියල්ල, ඔබ බලාපොරොත්තු වන හැම දෙයක්ම, ඔබ ආදරය කරන හැම දෙනාම එක තප්පරයකදී නැති වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් කාලයක් ජීවත් වෙන්න, ආදරය කරන්න, සතුටින් ඉන්න. හෙට මොකක් වෙයිද කියලා කවුරුත්ම දන්නේ නැහැ. මුහුණු පොතින් උපුටා ගැනීමක්.